හරි මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ numerical integration ගැන හරිද? එතකොට numerical integration ගත්තොත් අපේ semester එකට අනුව පාස් තුනක් තියෙනවා හරිද? එතකොට අපි මුලින්ම කතා කරනවා trapezoidal rule එක ගැන හරිද? ඊට පස්සේ Simpson's rule කතා කරනවා මේකේ 1/3 එකයි 8/3 එකයි අපිට තියෙනවා ඊට පස්සේ මේ trapezoidal එකයි Simpson's rule එකයි එකතු කරලා හදනක් මේ composite මේ rule එක හරිද එතකොට මේ අපි යමු ඊටු ටිකට හරි එතන මම මුලින්ම මොකද්ද මේ trapezoidal rule කියන්නේ කියලා කියන්නේ හරිද එතකොට trapezoidal rule කියන්නේ මේ දැන් trapezoid කිව්වා මොකද්ද මතක් වෙන්නේ trapezium නේ එතකොට මම ගන්නවා කලින් වගේම xfx මේකක් මම අදින්නම් මෙහෙම ප්‍රස්තාරේ කැදයින් ඔහොම එක හරිද එතකොට මට ඕනේ A ඉඳන් B වෙනකම් ප්‍රස්ථාරේ වර්ගඵලය හරිද එතකොට මම කරන්නේ මොකද්ද මේ පොයින්ට් එක ගන්නවා FA මෙන්න මේ පොයින්ට් එක ගන්නවා FB හරිද එතකොට මෙන්න මේ දෙන්න යා කරන්න පුළුවන් නේ මෙන්න මේ දෙන්න යා කරන එකේ වර්ගඵලය මම ගන්න හරිද එතකොට යා කරාට පස්සේ එන්නේ මෙන්න මේ ටික හරිද ඔය සෙට් එකනේ එන්නේ හරි එතකොට මෙන්න මේ ටික මොකද මෙන්න මේ පොඩි කෑල්ල ඔන්න ඔය පොඩි කෑල්ල ඇත් එක්කෙනා නෙවෙන්නේ අපිට ඕන වර්ගඵලය නෙවෙයි එතකොට ඇත් එකට වඩා මේ වර්ගඵලය වෙනස් වෙලා තියෙනවා එතකොට මම කරන්නේ මොකද්ද මේ ඉන්ටග්‍රේෂන් එකනේ A ඉඳන් B වෙනකම් fx dx නේ මට හොයන්න මේක ආසන්න වශයෙන් සමානයි කියලා මම කියනවා fa ධන fb හරිද මේ trapezium වර්ගඵලය fa ධන fb බෙදීම 2 වතාවක් b ඍණය නේ මම මේක h කියලා ගන්න එතකොට මොකද්ද මෙතෙන්ට h එනවා මට මේක ප්‍රූෆ් කරන්න පුළුවන් ඉන්ටර්පොලේටිංగ్ වලින් මේක ප්‍රූෆ් කරන්න පුළුවන් හරියට එතකොට මට error term එකක් එක්ක මේක හරියටම ලියන්න පුළුවන් බෙදීම h ධන මේ error term එක මතක තියෙන්න ඕනේ හරි error term එක තමයි මෙතෙන්ට ඍණ එකක් එන්නේ ඍණ h ගානේ බෙදීම 12යි දෙවෙනි අවකලනය සීට හරිද මේ සීට ඉන්නේ කවුරු අතරද සීට ඉන්නේ AB අතර හරි මේ සීට ඉන්නේ කවුරු අතරද AB අතර හරි එතකොට ඕක තමයි මේ trapezoidal rule කියන්නේ හරිද එතකොට නිකම්ම මේ trapezium වර්ගඵලය ගන්න හරි අපි ඒකෙන් ගානක් හදමු මේකද හරි එතකොට මේක කියනවා normal density function එක mu සමාන බිඳුවකින් ඔහොම දීලා තියෙනවා හරි අපිට හොයන්න ඕනේ මොකද්ද මෙයාවනේ approximate the probability that randomly chosen distribution will lie on හරි එතකොට මට මොකද්ද හොයන්න ඕනේ
ඒ කියන්නේ මෙන්න මේ රේන්ජ් එක අතරතුරනේ ඉන්නවා. එතකොට ඍණ සිග්මා ඉඳන් ධන සිග්මා වෙනකම් fx dx නේ. මේක සමානයි ඍණ සිග්මා ධන සිග්මා. හරි හරි මේක ආසන්න වශයෙන් මට සමාදන් පුළුවන් නේද ට්‍රැපිසොයිඩල් රූල් වලින් f සිග්මා ධන මේ ට්‍රැපිසියම් වර්ගපනේ f ඍණ සිග්මා මේක බෙදෙනවා දෙකෙන් වැඩි කරන්න ඕනේ h කියන්නේ. ඒ කියන්නේ සිග්මා ඍණ සිග්මානේ. සිග්මා ඍණ සිග්මා මේක 2යි සිග්මා. එතකොට මේ දෙකට දෙක කැන්සල් වුණාට පස්සේ මෙයා සමානයි f සිග්මා ධන f ඍණ සිග්මාට. මේ ප්‍රස්තාර මේ graph එක බලන්න. දැන් x කියන එක කෙනා ධන පැත්තේ ඍණ පැත්තේ සිමෙට්‍රික් නේ. එතකොට ධන පැත්තේ තියෙන උත්තරම තමයි ඍණ පැත්තට සෙට් වෙන්නේ. හරි. එතකොට ඒක නිසා මේ දෙන්න සමානයි. එතකොට මට 2යි f සිග්මා කියලා ලියන්න පුළුවන්. හරි. හරි. දැන් නිකම්ම f සිග්මා හොයන්නේදී x තියෙන තැනට සිග්මා දාන්න සමානයි 2යි. හරි. එක බෙදීම සිග්මා මූල 2යි ෆයි e වල ඍණ 1ට 2 වස්සේ x බෙදීම සිග්මාගේ හරි එතන සිග්මාට සිග්මා කැපෙනවා. එතකොට එකයි එකේ වර්ගය එකයි. හරි. එතකොට එච්චරයි. මේක වැඩි වෙන්න ඕනේ 2යි සිග්මා. මේ මෙතන 2යි සිග්මා ඉන්නවා. එතන මෙතන සිග්මා එකක් නිකන් ඉන්නවා. හරි. එතන මෙතනට එනවා 2යි සිග්මා. මෙතන ඉන්නවා සිග්මා එකක් නේ. මේ සිග්මාට මේ සිග්මා කැපෙනවා. එතකොට මේ කියවිලා මොකද? එතකොට මේ දෙකට මේ දෙකත් කැපුණාට පස්සේ එනවා මුල 2 බෙදීම ෆයි වතාවක් e වල ඍණ 0.5 ඕක තමයි උත්තරේ. හරි. මේක හරිම ඉන්ටග්‍රල් එක නෙවෙයි ආසන්න වශයෙන් සමානයි. හරි. හරි. අපි ඊට පස්සේ සිම්ප්සන්ස් රූල් වලට. හරි. එතන මම හිතනවා ට්‍රැපිසොයිඩල් රූල් එක ෂේප් කියලා. එතකොට සිම්ප්සන්ස් රූල් එක ඇවිල්ලා පොඩි මේකක්. හරි. හරි. ඒකෙදී අපිට දෙන්නේ මේ ෆන්ක්ෂන් එක නෙවෙයි. හරි. අපිට දෙන්නේ පොයින්ට්ස් ටික. එතකොට අපි කරන්නේ මොකද? දැන් ඔයා හිතන්න මට තියෙනවා පොයින්ට්ස් තැනින් තැන. හරි. එක තැන් වල ඔහොම පොයින්ට්ස් ටිකක් තියෙනවා. දැන් මම කරන්නේ මොකද්ද? මෙන්න මේ පොයින්ට්ස් වලින් යන කර්ව් එක ඇඳ ගන්න. හරිද? එතකොට ඕකේ මොකක්ද වෙන්නේ? එතකොට මේ පොයින්ට්ස් වලින් යන කර්ව් එක ඇඳගත්තා. එතකොට මෙන්න මේ කර්ව් එක හොයන්න ඕනේ නේ. මෙන්න මේ කර්ව් එක හොයනවට කියන්නේ ඉන්ටර්පොලේටිව්. හරිද? එතකොට ඒක ඇවිල්ලා මේ වෙනම තියෙන නියුමරිකල් මෙතඩ් එකක් කියලා දෙනවා වෙනම පාඩමක. මම ඒක මෙතන කියන්නේ නැහැ. මම කෙලින්ම ෆන්ක්ෂන් එකට යන්න ප්‍රූෆ් එක නැතුව. හරි. එතකොට දැන් මට පොයින්ට්ස් ටිකනේ හම්බුනේ. ඉතින් මෙතනින් මට මේ පල්ලෙහා වර්ගඵලය හොයන්න පුළුවන්. ඊට පස්සේ ආව අනුකරණය කරලානේ. හරිද? එතකොට මේක කරන්නේ මම ඔයා හිතන්න x0 ඉඳලා x1 වෙනකන් මට x0 ඉඳලා x2 වෙනකන් අනුකරණය කරන් දුන්නා කියලා. හරි. එතකොට මම මෙතනදි කරන්න යන්නේ හරිද මේ මම මුලින්ම සිම්ප්සන්ස්ගේ 1/3 රූල් එක. හරි. 1/3 රූල්. එතකොට මේකදී මට ඕනේ පොයින්ට්ස් අඩුම ගානේ 3ක්. හරිද? x0 x1 x2 කියලා හිතන්නම් මම මේ පොයින්ට්ස් තුන. එතකොට මම කරන්නේ x fx හරිද? හිතන්න මේක තමයි ඇත්ත කර්ව් එක කියන්නේ. මේක x0 මේක x1 හරිද?
එතකොට මෙන්න මේ තව පොයින්ට් එකක් මම ගත් x0 ඉඳලා x2 වෙනකම් මම මෙතන තව පොයින්ට් එකක් ගන්නවා x0 x1 x2 මේ හරිය වගේ තැනක් ගන්න x2 ඉන්නවා x1 කියලා හරි එතකොට මේ මෙන්න මෙතන ඉන්න එක පොයින්ට් එක මෙතන තව පොයින්ට් එකක් මෙතන තව පොයින්ට් එකක් නේ මම දැන් මේ ෆන්ක්ෂන් එක දන්නේ පොයින්ට්ස් ටික නේද එතකොට ඔන්න ඔය ටික හරහා යන එක මෙහෙම එකක් මොකද මම හරියටම හොයාගන්න බැහැනේ මේ ඉන්ටර්පොලේට් කරලා. එතකොට මේක තමයි ඉන්ටර්පොලේට් කරාට පස්සේ හම්බෙන්නේ. මේක තමයි රියල් එක. හරිද? එතකොට රියල් එකේ වර්ගඵලය මොකද්ද? ඇත්තම වර්ගඵලය. මෙන්න මේ සෙට් එක නේ. ඒ වුණාට මම හොයන්න වර්ගඵලය මෙන්න මේ සෙට් එක. ඉතින් පොඩ්ඩක් වෙනස් හරිද? ආසන්න වශයෙන් සමානයි කියලා ගන්න පුළුවන්. කලින් එකට වඩා සිම්ස් මේ මොකද්ද ට්‍රපීසොයිඩල් රූල් එකට වඩා මේ සිම්ප්සන්ස් රූල් දෙකම හොඳයි හරි එතකොට මොකද යාළුවාගේ එරර් ටර්ම්ස් අඩුයි අරකට වඩා එතකොට මෙයාගේ 1/3 රූල් එකෙන් මට ලියන්න පුළුවන් x0 ඉඳන් x2 වෙනකන් fx dx අනුකල්පය ආසන්න වශයෙන් සමානයි හරි මම මේක එරර් ටර්ම් එකත් එක්ක සමානයි කියලා කියන්නේ 3යි මේ මම ලියන්නේ 1/3 රූල් එක එතකොට h බෙදීම 3යි fx0 පරිණ එක්කෙනයි එයාට fx0 දානවා ඊළඟට ඉන්න මැද්ද එක්කෙනාව 4ෙන් වැඩි කරලා තමයි දාන්නේ හරි ධන අන්තිම එක්කෙනා නිකම්ම එකතු කරනවා හරිද කොනේ පොයින්ට්ස් දෙක නිකම්ම ෆන්ක්ෂන් එකට ඇඩ් කරලා එකතු කරනවා මැද්ද එක්කෙනා විතර මොකද කරන්නේ 4ෙන් වැඩි කරලා එකතු කරනවා අඩු කිරීම h5 බෙදීම 90යි f4 සීට හරිද මෙන්න මේ සීට ඉන්න පුළුවන් x0 x1 අතර ඕන එකක් හරි එතකොට මෙන්න මේ සීට ඉන්නේ x0 x1 අතර හරි ඊට පස්සේ යන් අපි සිම්ප්සන්ස් ගේ 3/8 රූල් එක 3/8 රූල් එතකොට 3/8 රූල් එකේදී මොකද මේකෙදි පොයින්ට්ස් මට ඕනේ අඩුම ගානේ 4ක් හරි එතකොට 3ක් තියෙනවා 3ක් කියන්නේ x3 යනකම් යනවා එතකොට පොයින්ට්ස් 4ක් තියෙනවා හරි ඒකෙදි අර මේ වගේම ඉතින් පොයින්ට්ස් 3ක් කරන් වර්ගඵලය හොයන්න තියෙනවා හරි එතකොට ඒක මට ලියන්න පුළුවන් x0 ගින්ද x3 වෙනකම් fx dx ආසන්න වශයෙන් සමානයි දැන් මෙතන ගත්ත h බෙදීම 3 දැන් මේක 3/8 රූල් එක අන්න එතකොට 3යි h බෙදීම 8ක් වෙනවා ඕක නිසා තමයි 9 වැටෙලා තියෙන්නේ හරි එතකොට fx0 ධන 3යි fx1 හරිද ධන 3යි fx2 ධන fx3 කොනේම තියෙන පොයින්ට්ස් දෙක නොමල් ඇඩ් කරා මැද්දේ ඉන්න සෙට් එක 3ෙන් වැඩි කරන් එකතු කරන් ගියා හරි එතකොට මෙයාගේ එරර් ටර්ම් එක 3h5 බෙදීම 80යි f4 සීට හරි මෙතනත් සීට ඉන්න කවුරුද සීට කියන එක්කෙනා ඉන්නේ x0 x3 අතර හරි එතකොට ඔන්න ඔය ටික තමයි මේ මතක තියෙන්න ඕනේ හරි අපි සිම්ප්සන්ස් රූල් උත් යූස් කරලා මේ කලින් ගානම හදමු දැන් මේක තව එකක් තියෙනවා දැන් සිම්ප්සන්ස් ගේ 1/3 රූල් එක නෙමෙයි එයාගෙත් මෙතන h වල 5ක් තියෙන්නේ මෙතනත් h වල 5ක් තියෙන්නේ ඊයා ඕඩ එක සමානයි නේ එරෙයි උඩ එක්කෙනාගේ ට්‍රපීසොයිඩල් රූල් එකේ h ගණනයක් තියෙනවා එතකොට h ගණනයට වඩා h 5 ලොකුයි එතකොට h කියන්නේ දශම ගණන් නිසා අර එරර් එක පොඩි වෙනවා. එතකොට හොඳ මොකද්ද? සිම්ප්සන්ස් රූල් එක. හරි. ට්‍රපීසොයිඩල් එකට වඩා සිම්ප්සන්ස් රූල් එක හොඳයි. අපහු මේ සිම්ප්සන්ස් රූල් එකේ මෙන්න මේ 1/3 එකේ 3/8 එකේ ලොකු වෙනසක් නැහැ. ඒ දෙන්න මොකද එකම ඕඩ් එකේ තියෙන එරර් එක. හරි. හරි. අපි කලින් ගානම හදමු දෙන්නම් මේකෙත්.
හරි එතකොට කොපි කරගමු හරි මම 1/3 රූල් එක දාන්න හරිද එතකොට ඍණ සිග්මා ඉඳන් ධන සිග්මා වෙනකන් සෙට් එකමනේ නේ ගන්න හරි එතකොට මෙතනින් මට පොයින්ට්ස් දෙකක් විතර එනවනේ ඒත් සිම්ප්සන්ස්ගේ 1/3 රූල් එක දාන්න පොයින්ට්ස් මට කීයක් වань 3ක් වань හරි එතන මම දන්නවා ඍණ සිග්මා ධන සිග්මා අතර අනිවාර්යෙන් ඉන්නවා කවුද බිඳුවනේ එතන ඍණ සිග්මා ගන්න පුළුවන් බිඳුව ගන්න පුළුවන් සිග්මා ගන්න පුළුවන් ඔන්න ඔය තුනම ගන්න පුළුවන් එතකොට මට අනුකලනය කියන්න පුළුවන් ඍණ සිග්මා ඉඳන් සිග්මා f dx සමාන මොකද්ද සූත්‍රය 1/3 කොණයේ මෙක්කෙන f ඍණ සිග්මා ධන මේ මැද්ද එක්කෙනා කියන වැඩි ගන්න. ඒතර මැද්ද එක්කෙනා වැඩි කරන්න ඕනේ 4 f බිඳුව ධන ඊට පස්සේ කොණයේ මෙක්කෙනා නිකම්ම එකතු කරලා තියෙන f සිග්මා. හරිද? එතකොට මෙතනින් එනවා එක බෙදීම 3යි. 2යි මේ f ඍණ සිග්මා f ධන සිග්මායි සමානයි. එතකොට f සිග්මා 2යි f සිග්මා ධන 4යි f බිඳුවනේ. හරි එතකොට මේ වැලියුස් ටික දාලා හොයන්න පුළුවන් නේ. සමාන එක බෙදීම 3යි 2යි f සිග්මා මම කලින් හැවුවා නේද? නෑනේ. එතකොට මෙතනට එන්නේ එක බෙදීම සිග්මා මූල 2යි 5 ඩොට් e වල ඍණ එක බෙදීම 2 මේක e වල ඍණ 0.5ම ලියන්න පුළුවන් ධන මෙතන සිග්මාට සිග්මා කැපිලා වර්ගය කියන්නේ කේ වර්ගය 4 වතාවක් f බිඳුවනේ ඒ කියන්නේ x සමානයි බිඳුව එතකොට බිඳුව බෙදීම සිග්මා කියන්නේ බිඳුවයි බිඳුව අතර ඍණ එක බෙදීම දෙක කියන්නේ ඒ බිඳුව එතකොට e වල බිඳුවනේ එකයිනේ එතකොට එක බෙදීම සිග්මා වල මේකනේ කියන්නේ එක බෙදීම නිකම්ම සිග්මා බෙදීම මූල 2යි 5 මේක වැඩි කරන්නත් ඕන කියේ මේ සෙට් එක වැඩි කරන්නත් ඕනේ h බෙදීම 3නේ මෙතන එක බෙදීම 3 නෙවෙයි h බෙදීම 3 යනවා මෙතන h බෙදීම 3 හරිද මේ h කියන්නේ කවුද h සමානයි සිග්මා ඍණ සිග්මා කියන්නේ 2යි සිග්මාම තමයිනේ මෙතනට එනවා 2යි සිග්මා බෙදීම 3 නෑනේ මෙතන මෙන්න මේ රේන්ජ් එකයි මෙන්න මේ රේන්ජ් එකයි සමානයි. ඒතර මේකේ නේ. හරිද? එතකොට ඒක කියන්න අමතකුණා. මේක මේ සමාන ગેප් එකකින් තියෙන පොයින්ට්ස් ටිකක් වෙනවා නේද? x0 x1 x2. එතකොට මෙතන x1 ඍණ x0 යි x2 ඍණ x1 යි සමානයි. එතකොට ඒක තමයි h කියන්නේ. ඒතර මෙතනට එන්න ඕනේ එක්කෝ බිඳුව ඍණ සිග්මා නැත්තම් සිග්මා ඍණ බිඳුව. එතකොට සිග්මානේ. ඒතර සිග්මා බෙදීම 3යි 2යි බෙදීම මේ සිග්මාට සිග්මා ඔක්කොම කැපෙනවා. එතකොට 1යි බෙදීම මූල 2කට මූල 2ත් කැපෙනවා. එතන මූල 2 බෙදීම 5 e වල ඍණ 0.5 ධන මූල 2කට මේක කැපුණාට පස්සේ 2යි මූල 2 බෙදීම 5 එතකොට මූල 2 බෙදීම 5 එකක් එළියට අදින්න පුළුවන්. එතකොට මේක සමාන මේක ආසන්න සමානයි. හරිද? එතකොට එක බෙදීම 3 මූල 2 බෙදීම 5 ගන්න පුළුවන්. එතකොට e වල ඍණ 0.5 ඉන්නවා. ධන 2 ඉන්නවා. ඔච්චර. හරි. ඔක තමයි සිම්ප්සන්ස් රූල් වලින් හදන්නේ. එතකොට මට මේක කලින් කියන්න නැත්තම අමතකුණා. මෙන්න මේ හැම වෙලාවෙම ગેප් සමාන වෙන්න ඕනේ. හරි. එතකොට මට මේ h කියන එක නම් මෙතන ලියන්න පුළුවන් x3 ඍණ x0 බෙදීම 3නේ. මෙතන h කියන එක නමට ලියන්න පුළුවන් කොණයෙන් පොයින්ට් එක x2 ඍණ x0 බෙදීම 2. මොකද ગેප් දෙකයි නේද? මෙතන ગેප් 3ක් තියෙනවා. හරි තේරෙන්නේ නැතිනේ.
හරි ඊළඟට මම යන්නම් කම්පොසයිට් ගානට. එතකොට ඊට කලින් ගානක් තියෙනවා. මේක හදන්නත් වෙන්නේ මේ කම්පොසයිට් ටික කරාට පස්සේ මේක පුළුවන්. මේක ගමු. හරි එතකොට මේකේ මොකද්ද තියෙන්න ගන්න? Determine the values of age that will ensure the population is හරි හරි ඒකත් කම්පොසයිට් නේ. ඒතර ඒකත් තියන්න වෙනවා. හරි එතකොට අපි මේක අතහැරලා අපි කම්පොසයිට් එකට. හරි එතකොට කම්පොසයිට් එකේ මොකක්ද දෙන්නේ? කම්පොසයිට් එකත් ඉතින් කොටස් දෙකක් තියෙනවා. කලින් කතා කරපු එක දෙකම තමයි. ඒකේ පළවෙනි එක ඇවිල්ලා trapezoidal rule එක. ආපහු කතා කරන්න යනවා සිම්ප්සන් ගේ මේ කම්පොසයිට්. හරි දෙන්නගේම කම්පොසයිට්. එතකොට මුලින්ම අපි ගමු trapezoidal එක. දැන් කලින් එකේ මොකද්ද ප්‍රශ්නේ උනේ? දැන් අපි අnder පස්සේ මේ වගේ මේ ලොකු කැලලක් තියෙනවා මේ වෙනස. දැන් මේ වෙනස අඩු වෙනව නේද අපි h ගේ වැලියු එක අඩු කරොත්. අපි එන්නේ කලින් මේ වගේ කොනියම් පොයින්ට්ස් දෙක අරන් මේ දෙක යා කරන ට්‍රිපීසියම අරන් ඔහොමනේ ගත්තේ. අපි එහෙම ගන්න නැතුව මේ පාර ගන්න ඕකත්. මෙයාව තව පාරිෂන් වලට කඩනවා. යාව කඩනවා කියන්නේ මේ ඇත්තටම වෙන්නේ මොකද? මේක A මේක B නේ. මෙන්න මේ මැද්දේ කට්ටිය තව කැලි වලට කඩනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මට අඳින්න පුළුවන් නේ තව ගොඩක් ට්‍රිපීසිය. නේ? කැලි වලට. එතකොට මොකද වෙන්නේ? අන්න අර මෙන්න මේ ગેප් එක අඩු වෙනවානේ. ඔන්න ඔක තමයි තියෙන composite trapezoidal rule එකෙන් එන්නේ. එතකොට ඒකත් ඩිරයිව් කරන්න පුළුවන් සමීකරණේ මම සමීකරණ ඩිරයිව් කරන්නේ නැහැ. මම මොකද MCQ නේ අපිට. ඒතර x not ඉඳලා xn එනක හරි. මෙයා x not කියලා ගමු. මෙයා x1 x2 හැමෝම කැලි n වලට කඩලා. හරිද? පාර්ටිෂන් n ගානක්. හරි. පාර්ටිෂන් n ගාන. එතකොට හරි එතකොට මේ මට ඕනේ ප්‍රස්ථාරේ සෝරි ෆන්ක්ෂන් එක fx dx මෙයා සමානයි කලින් වගේම තමයි ශ්වේදීම දෙකයි කොණීය එක්කෙනාව ලියන fx not ඊට පස්සේ එකතු කිරීම අන්තිම එක්කෙනාට ලියන fxn හරිද? ඕකනේ කලින් අපි ගත්තේ. එතකොට මේ මැද්දේ අර එර එක තව අඩු කරනවා. තව සෙට් එකක් එකතු කරලා i සමාන 1 ඉඳලා මෙතනට එන්නේ n ඍණ 1 වෙනවා. හරිද? මේ මැද්දේ කට්ටිය එකතු කරන් යන්නේ f x i. හරිද? මෙයා වැඩි කරන්න ඕනේ දෙකෙන්. හරි. එතකොට ගානක් හදද්දි තේරෙයි මේ සමීකරණ ඉතින් එච්චරම ලොකු දෙයක් නෑ. හරිද? මයිනස් මේ එරර් ටර්ම් තමයි පොඩ්ඩක් මතක තියාගන්න අමාරු. b - 12 h square f2 mu. හරිද? මෙන්න මේ mu ඉන්නේ කවුරු අතරද? x not උයි xn උයි අතර. මෙතන h කියන එක්කෙනා කවුද? b - a බෙදන්න ඕනේ පාර්ටිෂන් n ගානකට. ඒ කියන්නේ b - a බෙදීම අච්චර. හරි. ඕක තමයි trapezoidal rule එක. හරි. අපි ඕක හදමුද trapezoidal rule එකෙන්. හරි. එතකොට මම මේක හදන්නම් trapezoidal rule එකෙන් අපි දැන් කතා කරමු. එතකොට
හරි එතකොට මේක කියන්නේ මොකද එතකොට මේක කියන්නේ capacity is a device that හරි අපිට කියනවා දැන් අපිට දීලා තියෙනවා මේ i එක මේ t එක්ක i වෙනස් වෙන විදිය අපිට කියනවා මේ data use කරලා හදන්නලු v එක්ක මේ t එක්ක v වෙනස් වෙන විදිය හරිද එතකොට ඒක හොයන්න අපිට මෙයාව අනුකලනය කරන්න යන හරිද අපි එක පොයින්ට් වල වෙනකන් අනුකලනය කර කර යන්න යන හරිද මොකක්ද දෙන්නේ එතකොට අපි මුලින්ම හොයන්න ඕනේ v බිඳුවයි දශම දෙක හරි මුලින් v බිඳුවයිනේ v බිඳුව හරිද එතකොට බිඳුව ඉඳන් බිඳුව වෙනකන් අනුකලනය කරා ඉතින් බිඳුව ඉඳන් බිඳුව වෙනකන් අනුකලනය කරාම කියේ බිඳුවයිනේ හරි එතකොට v බිඳුව හෙව්වා ඊට පස්සේ ගන්න ඕනේ v බිඳුව දශම දෙක v බිඳුව දශම දෙකේදී මොකක්ද එක බෙදීම c ඉන්නවා බිඳුව ඉඳන් දශම දෙක වෙනකන් it නේ එතකොට it dt නේ හරි එතකොට මේක සමානයි එක බෙදීම c දැන් මොකද්ද අනුකලනය කරන්න ඕනේ දැන් මම use කරන්නේ composite trapezoidal rule එක එතකොට points දෙකයි නේ මෙතන නම් තියෙන්නේ එතකොට points දෙකයි නම් මට මොකද්ද කරන්න පුළුවන් normal එක ලියන්නත් පුළුවන් හරිද එතකොට i බිඳුව ධන i බිඳුව දශම දෙක ගාසන් වශයෙන් සමාන බෙදෙනවා දෙකෙන් වැඩි කරනවා h කියන්නේ කීය බිඳුව බිඳුව දශම දෙක අතර ગેප් එකේ දශම දෙකයි මේක වැඩි කරනවා දශම දෙකේ එතකොට හරියන්නේ හරි එතකොට සමාන එක බෙදීම c කියන්නේ කවුද c කියන්නේ 10 ඍණ 5යි එක බෙදීම 10 ඍණ 5 වැඩි කිරීම i බිඳුව ධන i දශම දෙක දැන් මෙතන හැම එකම 10 ඍණ 3නේ ඒ කියන්නේ මිලි ඇම්පියර් වලින් මැල්ලදී i බිඳුව දශම දෙකයි ධන දශම 3.6යි 8යි 3යි මේක බෙදනවා දෙකෙන් වැඩි ගන්නවා 10 ඍණ 3 වැඩි ගන්නවා දශම දෙකේ ලෝක සුළු කරාට පස්සේ මට එනවා මෙයාගේ උත්තරේ 5.6යි 8යි 3යි වෝල්ට් කියලා. ඒතර ඔය වගේ මට v බිඳුව දශම 4 හොයන්න පුළුවන්. v බිඳුව දශම 4 කියන්නේ එක බෙදීම c බිඳුවින්ද බිඳුව දශම 4 වෙනකම් it dt හරිද මේක ආසන්න වශයෙන් සමානයි එක බෙදීම 10 ඍණ 5 හරි මෙතන දැන් පොයින්ට්ස් කීයක් තියෙනවද බිඳුව ඉඳන් බිඳුව දශම 4 වෙනකම් බිඳුව දශම දෙකක් තියෙනවා කොහොමයක් තියෙනවා හරිද ඒකට මෙතන දෙකක් තියෙනවා ඊට මට පොයින්ට්ස් දෙකම යූස් කරන්න පුළුවන් එතකොට මෙයාට එනවා i බිඳුව ධන මැද්ද අයෝ කීයෙන් වැඩි ගන්නවා හරි දෙකෙන් වැඩි ගන්නවා බිඳුව දශම දෙක ධන i වතාවක් නිකම්ම අන්තිම එක ඊට පස්සේ මෙයාව වැඩි ගන්න ඕනේ h බෙදීම දෙකෙන් නේ මේකනේ උනේ නේ මෙතන කම්පොසයිට් රූල් එකේ මෙතන h බෙදීම දෙක තියෙනවා හරිද මෙතන h කියන්නේ කීයද දශම දෙකයි එතකොට දශම දෙක බෙදීම දෙක හරි එතකොට මේ සෙට් එක ඊට පස්සේ ආදේශ කරනවා එක බෙදීම 10 ඍණ 5 i බිඳුව කියන්නේ කීයද i බිඳුව කීයද දශම දෙකයි ධන දශම 3යි 6යි 8යි 3යි ඊට පස්සේ මේක වැඩි කරන්න ඕනේ දෙකෙන් ධන අන්තිම එක දශම 4 දශම 3යි 8යි 1යි 9 වැඩි කරනවා දශම දෙකෙන් බෙදනවා දෙකෙන් එතකොට මෙයාව සුළු කර මෙයාව 10 රින් 3ෙන් වැඩි ගන්න ඕන මිලියන් පිනස එතකොට මෙයාව සුළු කරාට පස්සේ නා උත්තරේ කීයද
13.185. එතකොට v බිඳුව 0.6 ඊට පස්සේ මේත් ඉතින් ඔහම ලියන්න පුළුවන්. ඊට පස්සේ නා 10.3 මිලි ඇම්පියර් කරා මෙයා 10.5 මුල් එක්කෙනා 0.2යි. ඊට පස්සේ එන සෙට් එක මැද්දේ අයව දෙකෙන් වැඩි කරලා දානවා. අන්තිම එක්කෙනා v බිඳුව i බිඳුව 0.6 i බිඳුව 0.6 කියන්නේ 0.282 0.282 මැද්ද කට්ටිය කවුද එතකොට 0.363 ආපහු එන්න ඕනේ 0.389 හරිද මේ කට්ටිය h ගෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕනේ කියන්නේ 0.2 බෙදීම 2 එතකොට මේ අවසුරු කරාමත් මට එනවා 19.286 වෝල්ට් හරිද එතකොට ඔහොම මට අනිත් අයවත් හොයන්න පුළුවන් v බිඳුව 0.8 22.04 වෝල්ට් v1 22.622 වෝල්ට් v 1.2 24.145 වෝල්ට්. එතකොට ඔක ලස්සනට ටේබල් එකක වගේ දාන්න පුළුවන් හරිය. t ඉන්නේ තප්පර වලින් v ඉන්නේ මිලි වෝල්ට් නේද? නෑනේ නෝමල්ම වෝල්ට් හරි. බිඳුව 0.2 හොම පොයින්ට්ස් ටික දාලා මෙතන උත්තර දාන්න යන්න පුළුවන් හරිද? පුළුවන් නේද ටික? එතකොට ඕක තමයි මේ ගානේ උත්තරේ. මම ඊට පස්සේ යන්නම් සිම්ප්සන්ස්ගේ කොම්පොසයිට් රූල් එක මොකක්ද කියලා. හරිද? ඒක ලියන්න පුළුවන් මේ ස්පෙෂල් කේස් එකකට විතරයි. හරි. ඒක තමයි අපි n වලින් බෙදනවනේ පාර්ෂන් n ගානකට බෙදනවා. මෙන්න මෙයා even වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙකේ ගුණාකාරයක් වෙන්න ඕනේ නැත්නම් අපිට සිම්ප්සන්ස් රූල් යූස් කරන්න බෑ. හරි? කියන්නේ බෙදන පාර්ෂන් ගාන අනිවාර්යයෙන් මොකක්ද වෙන්න ඕනේ? even ගානකට බෙදෙන්න ඕනේ. හරි. එතකොට මම ඒකෙත් සූත්‍ර ලියන්න. x not ඉඳන් xn එනකම් fx dx සමාන h බෙදීම 3යි fx not ධන දෙවාරයක් සිග්මා j සමාන 1 ඉඳන් n බෙදීම 2 ඍණ 1 f x 2j ධන හතරවතාවක් සිග්මා j සමාන 1 ඉඳන් n බෙදීම 2 වෙනකම් x 2j ඍණ 1 ධන අන්තිමට අන්තිම පදේ අන්තිම පොයින්ට් එක ඍණ එරර් ටර්ම් එක හරි එරර් ටර්ම් එක කවුද b - a බෙදන්න ඕනේ 180න් h4 හතරවෙනි අවකලනය මියෝ එතකොට මේ x නෝටුයි x n අතර තමයි මියෝ ඉන්නේ මෙතනත් ඉතින් h කියන්නේ b - a බෙදීමයි හරිද ඔක තමයි කොම්පොසයිට් සිම්ප්සන්ස් රූල් එක හරි අපි යන් මේකෙත් ගානකට හරි එතකොට මේකේ මොකක්ද තියෙන්නේ කාලැප්ස් දීලා තියෙනවා තප්පර 84කදී data දීලා තියෙනවා කියලා හරි මෙන්න මේ බලන්න දැන් data තියෙනවා 84. ඒ කියන්නේ data points තියෙන්නේ ඉරට්ට ගානක්ද ඔත්ත ගානක්ද ඉරට්ට ගානක් තියෙනවා නම් සිම්ප්සන්ස් රූල් යූස් කරන්න පුළුවන්. ඔත්ත ගානක් නම් බෑ හරිද? එතකොට හරි මේ ට්‍රැක් එකේ දුර කීයද කියලා නහන් හරි එතකොට ස්පීඩ් එක දීලා තිනවා ස්පීඩ් එක කාලියේෂන් අනුකලනය කරාම මට එන දුර කීයද කියලා හරි එතකොට මට කරන්න ඕන මොකක්ද බිංදුව ඉඳන් 84 වෙනකම් ප්‍රවේගය ටීවිෂන් අනුකලනය කරන්න
ප්‍රවේගය නෙවෙයි මේක වේගයනේ ස්පීඩ් කිව්ව දුරනේ ඕනේ හරි එතකොට මේ හරි මේක කොහොමද ගන්න එතකොට මේකට නිකම්ම මේ කම්පොසයිට් සිම්ප්සන්ස් රූල් දාන්න පුළුවන් අපිට මේ ට්‍රැපිසොයිඩල් රූල් උත් දාන්න පුළුවන් ඒකේ රේක වැඩි හොඳ ට්‍රැපිසොයිඩල් එකේ දැන් මෙතන මේ බලන්න මේකෙත් මේ h වර්ගයක් තියෙන කම්පොසයිට් එකේ සිම්ප්සන්ස් රූල් එකේ h4ක් තියෙන කියන්නේ හොඳ සිම්ප්සන්ස් රූල් එක හරි හරි මේක හදන්න ඒතර සූත්‍රය මොකද්ද h බෙදීම 3යි මෙතන h කියන්නේ කීයද h කියන්නේ කීයද 84 ඍණ බිංදුව බෙදීම 2 ඒ කියන්නේ 84 ඍණ බිංදුව 84 ඍණ බිංදුව මෙතන මේවා කීයද 1 2 3 4 5 6 7 8 14ක් තියෙනවානේ හරිද එතකොට මේක සමානයි 6 හරිද එතකොට මේවා 14කටනේ කැඩිලා තියෙන්නේ පාර්ෂන් ගාන මේ ඉරට්ට ගාන හරි එතකොට මෙතන මේ 84 ඉරට්ට නිසා නේ ගන්නවද ඒ කියන්නේ මෙතන කැලි 14ක් තියෙනවා ඩේටා 14ක් තියෙනවා එතකොට 14ක් නිසා ඒක ඉරට්ට නිසා තමයි සිම්ප්සන්ස් රූල් දාන්නේ 84 14ෙන් බෙදුවාම 6යි හරි එතකොට මේකට දාමු අපි සිම්ප්සන්ස් රූල් එක හරි එතකොට මුල් පොයින්ට් එක මුලින්ම බෙදනවා h කියන එක්කෙනා 3 ඒතර 6 බෙදීම 3 මුල් එක්කෙනා එකතු කරනවා fx0 ඒ කියන්නේ 124 එකතු කරා ඊට පස්සේ මොකද්ද ගන්න ඕනේ දැන් මෙතන බලන්න සූත්‍රය කොහොමද මෙන්න මෙතන x 2j හරි 2j කියන්නේ even කට්ටිය even points මෙන්න මේ කට්ටිය මොනවද odd points හරි odd points 4ෙන් අඩු කරනවා even points අඩු කරනවා දෙකෙන් හරිද දැන් මෙහෙම ලියාගෙන ගියොත් x0 x1 x2 ඔහොම කට්ටිය මෙයා x8 මෙයා x9 හරිද මෙන්න මේ x0 x2 x4 කියන කට්ටිය even නේ ඒතර even නම් කීයෙන්ද වැඩි ගන්නවා even නම් වැඩි ගන්නවා දෙකෙන් හරිද ඒතර දෙකෙන් වැඩි කරන්න ඕනේ 124 124 නැහැ දැන් 148 දාන 147 දාන 148 දාන 147 දාන 121 දාන ඔහොම කට්ටිය එකතු කරන් යන්න ඕනේ හරිද මන් ලියන්න ඔක්කොනේ නැත්තම් පැටලෙන 121 දාන 99 දාන 89 දාන 89 නෙවෙයි 99 ඊට පස්සේ ආපහු 78 නේ 78 දාන 104 එච්චරයි ආපහු මොකද අන්තිම එක්කෙනා වෙනමනේ දාන ඊට පස්සේ 4ෙන් අඩි කරනවා ඔත්තේ කට්ටිය ඔත්තේ කවුද මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා ඊට මෙයා නෑ මෙයා ඉන්නවා හරිද 134 දාන 156 දාන 133 දාන 109 දාන 85 දාන 89 දාන 116 හරි මේකට එකතු කරන්න ඕනේ අන්තිම පදේ 123 කෙනිකම්ම එකතු කරා ඔච්චරයි හරි දැන් මේව සුළු කරාට පස්සේ උත්තරේ එනවා මට උත්තරය ආවා 98යි 5යි 8යි ෆීට් කියලා හරි ඔච්චරයි ගන්න හරිද සිම්ප්සන්ස් කම්පොසයිට් රූල් එක හරි දැන් මම කිව්වා නේද අර එරර් ටර්ම් එක මතක තියාගන්න කියලා කිව්වයි කියලා මෙතන එතකොට ඔන්න ඔය ගාන මෙන්න මේ ගාන තමයි මේ මැඩම් කිව්වේ ඕක හරි අපි ඒකත් හදමු that determine the value of h that will ensure an approximation of error හරි මේ මොකද්ද කියන්නේ error එක දශම මෙන්න මේ ගානට වඩා අඩු වෙන විදිහට h ගේ range එක හොයන්න කියලා හරි මෙයාගේ error එක මොකද්ද error එක සමානයි අපි යම් composite trapezoidal rule වලට මෙයානේ මෙන්න මේ ටර්ම් එක ගැන තමයි කියන්නේ හරි error එකක් කියවම අපි magnitude එක ගැන හිතන්න එතකොට b - a h වල වර්ගය බෙදීම 12
h වර්ගය f2 mu නේ. හරි. එතකොට ඕකනේ එරර් ටර්ම් එක. හරි. එතකොට b - a හරිද? මෙතන බිඳුව ඉඳන් 5 වෙනකන් යන්නේ. එතකොට බිඳුව ඉඳන් 5 කියන්නේ b කියන්නේ 5 බිඳුව බෙදීම 12 h කියන්නේ කවුද? h කියන්නේ හරි මම h අපිට h නේ හොයන්නද? එතකොට h වර්ගය f2 mu නේ. හරි. sin නේ f කියන්නේ. එතකොට f තමයි sin. f dash කියන්නේ cos. මෙයාව අපහාකරණය කරාම ඍණ sin. ඒතර ඍණ sin මෙතන මොඩ් එක තුලනේ වැටෙන්නේ. sin mu. හරිද? මෙයාට වඩා වැඩි sin mu ට වඩා හැම වෙලාවෙම වැඩි කවුද? 5 බෙදීම 12 h වර්ගය sin ඉන්නේ හැම වෙලාවෙම 1යි ඍණ 1 අතර. එතන මට ඕක ලියන්න පුළුවන්. හරි 5h වර්ග බෙදීම 12 මේ ගන්න පුළුවන් එරර් එකේ ලොකුම එක්කෙනාට වඩා අඩු වෙන්න ඕනේ කවුද? 0.0.0.4 නේ 2. හරිද? ගන්න පුළුවන් ලොකුම එක්කෙනා මෙයා. හරිද? මෙතන ඉක්වල් වෙන්න බෑ less than විතරයිනේ. හරි. හරි එතකොට එරර් එක ඔකට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට 5h වර්ග බෙදීම 12 කුඩයි 0.0.0.2ට වඩා. හරි. හරි. එතකොට මට ලියන්න පුළුවන් නේද? h සමාන දැන් මම බෙදන්නේ බිඳුව ඉඳන් 5 කියන එක්කෙනා pieces n ගානකට. එතකොට 5 රින බිඳුව බෙදීම එන්නේද? 5 බෙදීම එන්නේ h කිය. එතකොට 5 බෙදීම 12 h වෙනුවට ලියනම 5 වර්ග බෙදීම n වර්ගය. මෙයා කොටයි 0.0.0.2ට වඩා. එතකොට මෙතනින් එනවා මම n වර්ගය මේ පැත්තට දාලා සුරු කරන්න. n වර්ගය කුඩයි 5 ඝනය බෙදීම 12 වැඩි කිරීම 0.0.0.2ට වඩා. එතකොට n කියන එක්කෙනා මේ දෙපැත්තෙන් වර්ගමූල ගත්තට පස්සේ එනවා 359.4යි 4ක්. හරිද? හරි. n කියන එක්කෙනා 359.44ට වඩා වෙන්න බෑ. මේ n කියන්නේ කවුද? දශම ගණනක් එන්න බලන්න. n කියන්නේ ඉන්ටිජර් එකක් හරි. ඒතර n කියන එක්කෙනා 359.44ට වඩා වැඩිනේ වෙන්න. y set එකේ ඉන්නවනේ. එතකොට මෙන්න මෙතන ඉන්නව කවුද? 360. ඒතර n ට ගන්න පුළුවන් පොඩිම එක්කෙනා 360 හරි. 360ට වඩා n කුඩා හෝ විශාල සමාන වෙනවා. sorry. හරි මේක තේරෙන්න. හරි. එතකොට මට ඕනේ n නෙවෙයි h නේ. හරි. එතකොට h කියන එක්කෙනා මෙතනට ප්ලග් කරන්න පුළුවන් නේ. එතකොට 5 බෙදීම h නේ. එතකොට මෙතනින් එනවා h කියන එක්කෙනා වැඩි වෙන්න h කියන එක්කෙනා කුඩා වෙන්න ඕනේ 5 බෙදීම 360ට වඩා. ඒක තමයි උත්තරේ. හරිද? හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඕක තමයි න්यूमेरिकल इंटीग्रेशन වල තියෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න නැත්නම් මට කතා කරන්න. Thank you වීඩියෝ එක බලුවට.